කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. අද මම තේ බොන කප්පල හැදුවා වටලාප්පම්. ගෙදරට අමුත්තෝ එහෙම එනවා කිව්ව වෙලාවකට උනත් මේ විදියට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. අපි උනත් වටලාප්පම් කන්න ආසයිනේ. පැය කාලක් වගේ පොඩි කාලෙකින් මේක රයිස් කුකර් එකේ හදාගන්න පුළුවන්. එහෙනම් අපි හදාගන්නේ කොහොමද කියලා බලමුද? මම මෙතන පීරිසි අඬු කෝප්ප 3ක් අරන් තියෙනවා. මම මුලින්ම සීනි කැරමල් එක හදාගන්න යන්නේ. පීරිසියක් ලිපේ තියලා ඒකට දාගන්නවා මම සීනි මේස හැඳි 3ක්. සීනි මේස හැඳි 3ක් දාලා ඒක හොඳ ලස්සන බ්‍රවුන් පාටක් වෙනකන් කැරමල් කරගන්නවා. ගොඩාක් කර කරගන්න එපා. එතකොට තිත්ත රසයි. මේකට හැඳි දාන්න ඕන නෑ. පොඩ්ඩක් පීරිසි අතින් එහෙට මෙහෙට කැරකෙව්වහම ඇති. මේ පාටට කැරමල් වුණාම ඇති. දැන් අපි ලෑස්ති කරගත්ත කප් 3ට මේ කැරමල් එකෙන් ටික ටික දාගන්නවා. දාලා පොඩ්ඩක් කප් එක කරකවන්න ටිකක් හැමතැනටම යන්න. කප් 3 අපි පැත්තකින් තියාගමු. ඒක නිවෙන අතරේ අපි හදාගමු වටලාප්පම් මිශ්‍රණය. මම බෝල් එකකට දාගන්නවා පිත්තර 3ක්. මම මෙතන අරන් තිනවා හකුරු ග්‍රෑම් 100ක් විතර දිය කරලා වතුර මේස ඇඳි 7ක් දාලා තමයි දිය කරගත්තේ. දැන් මම මේකෙන් මේස ඇඳි 6ක් දාගන්නවා බිත්තර එකට. වැනිලා තේ හැන්දකුත් දාගන්නවා මේකටම. මෙතන තියෙනවා කුරුඳු පොතු එනසාල් කරාබු නැටි කුඩු ටිකකුත්. ඒකත් මම මේකටම දාගන්නවා. මෙතන තියෙනවා උපු පොල් කිරි අඬු කෝප්පයක්. ඒකත් මම මේකටම දාගන්නවා. විනාඩි 3ක් විතර විස්ක් එකකින් මම හොඳට මේක ගසා ගන්නවා. දැන් මේක වෙන භාජනයකට පෙරා ගන්න ඕනේ. දැන් අපි ලෑස්ති කරගත්තු කප් ටිකට මේක දාගන්න යන්නේ. මේ කැරමල් ටිකත් හොඳට නිවිලා තියෙන්නේ. දැන් අපේ වටලාප්පම් කප් ටික ස්ටීමරයට දාලා පැය කාලක් විතර ස්ටීමර් කරගන්න ඕනේ. මම මේ ස්ටීමර් මූඩියට සර්වියට් එකක් යට ගහලා තමයි අරන් තියෙන්නේ. ඔන්න මේ පැය කාලකට පස්සේ හොඳට තැම්බිලා තියෙන්නේ. හොඳ පිරිසුදු ඉරුටු කෑල්ලකින් ඇනලා බලන්න තැම්බිලාද තියෙන්නේ කියලා. අපේ වටලාප්පම් තුනම හොඳට තැම්බිලා තියෙන්නේ. මේ වෙලාවේ අපිට මුද්‍රස් පලං කජු එහෙම තියෙනවා නම් උඩින් දාගන්න පුළුවන්. මේ විදිහට ඔයාලත් හදලා බලන්න මාරම රසයි. රස වගේම තමයි ලේසියෙන් හදාගන්නත් පුළුවන් ඕනම වෙලාවක. කජු මුද්‍රස් පලං ඕනෙම නැහැ. මේක නිකන් උනත් කන්න පුළුවන් මාර රසයි. ඔයාලත් මේක අනිවාර්යෙන් හදලා බලන්න.
අපිට කප් එකේ කන්න බැරි නම් වෙන පීරිසියකට උනත් දාගන්න පුළුවන්. පිහියකින් මේම වටේම බුරුල් කරලා පොඩ්ඩක් වෙන පීරිසියකට දාගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. මේ වීඩියෝ එක ඔයාලා බැලුවා නම් හොඳයි කියලා හිතෙනවා නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාගෙන යන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා ඔයාලගෙන්. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න ඔයාලා.